ආයිබෝන් යාළුවනේ අද මම ඔයාලට ගෙන ආවා ශිෂ්‍යත්ව විභාගයට එන ගණිත ගැටලුවක්. ඒකේ නම අඩු වැඩි සෙවීම ආශ්‍රිත ගැටලුව. අපි මේ වගේ ලියා ගන්නවා. අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා. මේ දෙන්නට දෙනවා රුපියල් 100ක මුදලක්. මේ දෙන්න අතර රුපියල් 100ක මුදලක් තියෙනවා. හැබැයි අයියා ළඟ තියෙනවා මල්ලිට වැඩි රුපියල් 10ක් අඩිපුර. දැන් අපි කරන්න ඕනේ මේ ගාන හදන එක. රුපියල් 100 තියෙන්නේ. අපි ඒ 100ෙන් 10ක් අඩු කරලා බලමු. දැන් අපි ගාන අඩු කරලා බලමු. බිංදුවෙන් බිංදුවක් අපිට අඩු කරන්න බෑනේ. ඒ හින්දා බිංදුව. බිංදුවෙන් එකක් අඩු කරන්න බෑනේ අපිට. ඒ හින්දා 10ෙන් බලමු. 10ෙන් එකක් අඩු කරාම 9යි. 90. දැන් අපිට කරන්න තියෙන්නේ 90 බෙදෙනවා 2. 9ට 2 ඒවා 2 4 6 8 10 ගන්න බෑනේ අපිට. එහෙනම් 4යි. දෙවරක් 4 අපි බලමු. 2 4 6 8යි. 9න් 8ක් 1යි. බිංදුව ගේනවා මෙතෙන්ට. දැන් අපිට බිංදුවට නෙවෙයි බලන්න තියෙන්නේ 10ටමයි. 10ට 2 ඒවා 2 4 6 8 10 5යි. දෙවරක් 5 බලමු. 2 4 6 8 10 10යි. දැන් ආදරේ අඩු වෙනවා. බිංදුවයි 10න් 10ක් බිංදුව. දැන් අපිට උත්තරේ ලෙස 45. දැන් ඊළඟට 45යි මල්ලි ළඟත් 45යිලු. අපිට මල්ලිට රුපියල් 45ක් ආවා. අයියට රුපියල් 45ක් ආවනේ. හැබැයි මේ 10 ඒ 10 අඩු කරපු 10 අපි එකතු කරමු. පහයි බිංදුවයි පහමයි. 4න් එකත් 5යි. පිළිතුරට අපිට ආවා 55. ඒ කියන්නේ අයියා ළඟ රුපියල් 55යි. මල්ලි ළඟ රුපියල් 45යි. හරි. අපි දැන් අපිට උත්තරය ආවනේ 55යි 45යි එකතු කරාම පිළිතුර ලෙස 100 එනවා. ඕනෙම සංඛ්‍යාවක් හෝ මුදලක් හෝ අපි මෙතන වැඩිපුර තියෙන සංඛ්‍යාව අඩු කරලා ඒක දෙකට බෙදලා මෙතන වැඩිපුර තිබ්බ සංඛ්‍යාව එකතු කරනවා. ඊට පස්සේ ලැබෙන පිළිතුර ලියනවා. තේරුණානේ? ආය මං ලස්සන ගණිත ගැටලුවක් කරන් ඔයාලා හමු වෙන්න එන්නම්. බයි. ජයෙන් ජයෙන් වේවා.